අපි මේකට කලාමැදිරි රාත්‍රිය වගේ නමක් දාමු. නැත්තම් මේක හරියන්නේ නැහැ. මට පටන් ගන්න විදියක් නැහැ. මට ඉතින් ඔලුවට එන්නේ කලාමැදිරි රාත්‍රිය ලෝ බජට් කියලා තමයි. ඉතින් කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න හොඳ නමක් මගේ හොල්මන් කතාව වලට. අපි අද හමුව මොකද්ද මගේ ළඟ තියෙන හොල්මන් කතාව කියලා. මේකත් මට TikTok එකේ කෙනෙක් කිව්ව එකක්. මම නම් එක දීලා එයා මට voice message වලින් කතාව වෙලා තිබ්බා. ඉතින් මේක චූටි බබෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ කතාවක්. බබාට අවුරුදු 4යි. මෙයා බැඳලා ඉන්නේ එයාගේ හස්බන්ඩ්ගේ ගෙදර. ඕක කොහොමද හස්බන්ඩ් ගෙදරින් ඉන්න ඕනේ. ඉතින් ඒ වත්තේ තිබිලා තිනවා හස්බන්ඩ්ගේ මල්ලි ගෙදරයි මෙයාලගේ ගෙදරයි. ඉතින් මේගොල්ලෝ සතුටින් ජීවත් වෙලා තියෙනවා. හස්බන්ඩ්ගේ අම්මත් මෙහි ඉඳලා තියෙනවා. ඉතින් බබත් ලස්සනයි. අවුරුදු 4යි චූටි බබෙක්. ඉතින් දවල් කාලේ ඉන්නේ මේ ගෙදර ඒ අම්මයි ඒ චූටි බබයි විතරයි. ඉතින් මේ දෙන්න හොඳට ඉඳලා තිනවා කිසි අවුලක් වෙලා නැහැ කලින්. හැබැයි ටිකක් යන්න දවල්ට නිදා ගන්නකොට මෙයාට එක එක සද්ද හෙලා දෙනවා. රැට නෙමෙයි. මොකද රැට ඉන්නවනේ ගොඩක් කට්ටිය ගෙදර. ඉතින් දවල් වරු ඉඳලා තියෙන්නේ මෙයයි මෙයාගේ චූටි බබයි විතරයි ගෙදර තනියම. ඉතින් බබා සෙල්ලම් කරනවලු හැමදාම සෙල්ලම් කරනවා. ඉතින් බබාව ඇඳ බිම තියලා සෙල්ලම් කරන්න මෙයා හැමදාම ඇඳ උඩ ඇලවෙලා බබා දිහා බලන් ඉන්නවලු, නිින්ද යනවලු, ආයෙ නැගිටිනවලු. ඔහොම ඉඳලා තියෙනවා. පස්සේ දිගින් දිගටම සද්ද ඇහෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් දවසක් කොහොම ඉන්නකොට මෙයාලට ඇහිලා තියෙනවා එයාලගේ කාමරේ පැත්තට එන හයියෙන් ඇවිදගෙන එන අඩි සද්දයක්. මෙයාගේ ඊට සෑහෙන බය වුණත් මෙයා ඒක ගැන වැඩි හිතලා නැහැ. බබා හිටපු හින්දා වැඩි බලලත් නැහැ. මේ දෙන එළියට ගිහිල්ලත් නැහැ. කාමරේටම වෙලා ඉඳලා තියෙනවා හස්බන්ඩ් එනකම්. ඒත් ඉතින් ඕක එච්චර ගණන් ගන්න දෙයක් නෙමෙයි කියලා තමයි එයා හිතලා තියෙන්නේ. එයාගේ හිතේ බයට ඔහොම වුණා කියලා තමයි හිතලා තියෙන්නේ. ඒකින්ද එයා වැඩි හිතලා නැහැ. එයා ඉඳලා තියෙනවා බබා එක්ක කිසි අවුලක් නැහැ. ඊට පහුවදා ආයිත් මෙයාලට සද්දබද්ද ඇහිලා තියෙනවා. ඉතින් මෙයා දැන් නම් ගොඩක් බය වෙලා තියෙනවා. මොකක්ම හරි දෙයක් තියෙනවා. ඒකින්ද මෙයා ඉක්මනටම අම්මට කෝල් එකක් කරන් තියෙනවා ඒ වෙලාවෙම. ඊට පස්සේ අම්මා කියලා තියෙනවා දවල්ට පිරිතක් දාගෙන නිදා ගන්න. බබා එක්ක ඉන්නව නම් තනියම පිරිතක් දාලා තියන්න ওই බය නැති වෙනකන් කියලා. ඊටත් පහුවදා දැන් මෙයාට බය වැඩි කමට මෙයා පිරිත් දාගෙන තියෙනවා. ඒ පිරිත නම කොහොම මට ඒක හරියට මතක නැහැ. මම ආයිත් ගිහලා ඒක වොයිස් නෝට් එක ඇහුවා. අහලා තියෙන්නේ ජලනන්දන කියන පිරිත. ඉතින් ඒක දාගෙන ඉඳලා තියෙනවා මෙයා හවස් වරුවක. ඉතින් ඒත් වැඩි දෙයක් වෙලා නැහැ. සද්දබද්දයක් මුකුත් ඇහිලා නැහැ. හොඳ අවුලක් නැතුව තිබිලා තියෙනවා. ඊට පස්සේ මෙයා දවසක් මෙයාගේ බබා එක්ක රෑ නිදාගෙන ඉඳලා තියෙනවා තනියම කාමරේ. මම හිතන්නේ හස්බන්ඩ්ලත් ගෙදර ඉඳලා තියෙනවා. මෙයා ඊට පස්සේ බබා එක්ක නිදාගෙන ඉන්නකොට මෙයා අනිත් පැත්ත හැරුණලු. අනිත් පැත්ත හැරිදියට තේරිලා තියෙනවා හරියටම කවුරු හරි යාගේ ඇඳ ළඟ හිටගෙන ඉන්නවා. ඒ වෙලාවෙත් එයා අර පිරිත හා තමයි ඉඳලා තියෙන්නේ. පස්සේ ඉතින් බැරිම තරම මේක හස්බන්ඩ්ටත් කියලා දැන් එයා ඉන්නේ ඒ ගෙදර නෙමෙයි. එයා ඉන්නේ ඒගොල්ලගේ අම්මලාගේ ගෙදර. පස්සේ තමයි එයාට තේරිලා තියෙන්නේ හස්බන්ඩ්ගේ මල්ලි වෙන්න ඇති කියලා. ඉතින් එහෙම වෙලා තියෙන්නේ මාස 3කට කලින් හස්බන්ඩ්ගේ මල්ලි නැති වෙලා තියෙනවා. මෙයා ඉස්සරහම ඉතින් හිතලා නැහැ මේ හොඳ සීයෙන් ඉන්නකොට වැඩ කර කර ඉන්න ගමන් heart attack එකක් ඇවිල්ලා එතරම් තමයි මේගොල්ලෝ ඉස්සරහම මල්ලි නැති වෙලා තියෙන්නේ. ඊට පස්සේ මල්ලිගේ ගෙදර නෙමෙයි තියලා තියෙන්නේ මිනිය තියලා තියෙන්නේ මේගොල්ලෝ ඉන්න